අපි පෙරලගමු ගීතාවලිය 56:9. මා යාචනා කරන දවසේ මගේ සතුරෝ ආපසු හැරි යන්නෝය. මෙය මම දනිමි. දෙවියන් වහන්සේ මගේ පක්ෂයේය. මේ කවුද කියන්නේ? මේක දාවිද් කියන්නේ. හරි බලන්න දාවිද් මේක ලියන්නේ කොතනද ඉඳලාද කියලා බලන්න. මේක ලියන්නේ කොතන ඉඳලාද කියලා බලන්න. ඔය ගීතාවලිය 59 මාර්තුකාව කියවන්න. පිලිස්තිවරුන් ගාත් නම් ස්ථානයේදී දාවිත් අල්ලාගත් පසු ඔහු ලියූ සෙල්ලිපියකි. පිලිස්තිවරු ගාත් කියන ස්ථානයේදී දාවිත් අල්ලාගත් පසු දාවිත්ව අල්ලගන්න ලොකු වෙහෙසක් ගත්තා. දාවිත්ව අල්ලන්නම බෑ. ඇයි දක්ෂ යුද රජෙක්. හිතන්න අල්ලන්න බැරි එක්කෙනෙක්ව අල්ලගත්තම කොහොම අරන් යන්නේ නැද්ද? මොන වගේ යුදමය ආරක්ෂාවක් දීලා මොනතරම් සොල්දාදුවෝ වට කරගෙන මොනතරම් විලංගු දාලා මොන විදියට අරගෙන යන්නේ නැද්ද? ඒ අරගෙන යද්දී කියපු වචනයක් තමයි යෝක. මොකක්ද ඒ වචනේ? මා යාචනා කරන දවසේ මගේ සතුරෝ ආපසු හැරී යන්නෝය. මම දැන් මේක දාගෙන කියනවා මම ඒක දනිමි. මොකද දෙවියන් වහන්සේ මගේ පක්ෂයේය. ආමෙන්. හලෙලූයා. දැන් ඔබව මොනව අල්ලන් ඉන්නවද මම දන්නේ නැහැ. ඔබව ණය අල්ලගෙන ඇති. ඔබව මොන හෝ දෙයක් ඔබව අල්ලගෙන ඉන්නවා නම් ඔබව විශාල රෝගයක් අල්ලගෙන ඇති. ඔබව කොඳුයට පෙළ දිරන රෝගයකින් අල්ලන් ඇති. ඔබව අංශභාගයෙන් අල්ලගෙන ඇති. ඔබගේ ගර්භාෂය වහගෙන වඳභාවයකින් අල්ලගෙන ඇති. ඔය ඕනම දෙයකින් ඔබව අල්ලගත්තු දෙන් ඒ අල්ලගෙන ඉන්න හැමෝම කියන්න මම දනිමි. මම යාචනා කරන දවසේ මේ සියලු දේ ආපසු හැරී යන්නෝය. දාවිද් මේ ගීතිකාව ලියන්නේ තමන්ට විරුද්ධව ඉතාමත් සතුරු විදියට හිතපු තමුන්ට හිතපු ලොකුම විරුද්ධවාදියා තමුන්ව සිරකාරයෙක් කරගෙන ඉන්නවා. මරණයටයි දාවිඩ්ටයි ටික දුරයි තියෙන්නේ දැන්. විනාශයටයි දාවිඩ්ටයි ටික දුරයි. ලොකු රෝගයක ඔබ ඇති. මගේ විනාශයටයි මටයි ටික දුරයි කියන අය එහෙම ඇති. මට තව ටික දවසයි. මට තව ටික වෙලාවයි. මට තව ටික මාසයයි. මට තව ටිකයි තියෙන්නේ කියලා හිතන අය ඇති. මගේ දෙවියන් වහන්සේ ඔබට කියන්න කියනවා එදා දාවිඩ්ට මම කළා වගේ අද ඔබට කරන්න යනවා කියලා.